මේ විදිහට නම් ෂණික නූඩල්ස් එකක් හදලා කෑවේ නැත්තම් වැඩක් නැහැ. මොකද මේක එච්චරටම රසයි. මාත් මේ රෙසිපි එක try කළේ ළඟදී. ගොඩක් රස නිසාම තමයි ඔයාලටත් ෂෙයා කරන්න හිතුවේ. එහෙනම් අපි ඉක්මනටම යමු මේක හදන විදිහ බලන්න. මුලින්ම මම නූඩල්ස් ටික තඹ ගන්න හදන්නේ. ඒකට පෑන් එකක් ලිපේ තියලා වතුර රත් වෙන්න තියලා තියෙන්නේ මම. මේ ගානට වතුර ටික රත් වීගෙන එනකොට මම ෂණික නූඩල්ස් පැකට් දෙකක් එකතු කරනවා. දැන් අපි මේ ටික තඹ ගන්න ඕනි. ඔයාලත් නූඩල්ස් පැකට් එකේ කියලා තියෙන වෙලාවට අනුව තඹ ගන්න. මේ වගේ ගානට හොඳට තැඹුණාට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. හරි, අපි එහෙනම් දැන් බලමු මේ රසම රස නූඩල්ස් රෙසිපිය හදන විදිහ. ඒකට මම පෑන් එකක් ලිපෙන් තියලා තෙල් මේස හැඳි දෙකක් විතර දා ගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට පොඩියට කපාගත්ත සුදු ලුණු පික් දෙකක් වගේ දානවා. ඒ වගේම පොඩියට කපාගත්ත ලුණු කොළ මේස හැඳි දෙකක් එකතු කරනවා. ඔයාලට ලුණු කොළ වෙනුවට ලීක්ස් 3ක් ගන්න පුළුවන්. දැන් මේ ටික තප්පර 30ක් වගේ මික්ස් කරගමු. ඊළඟට මම කෑලි මිරිස් වලින් මේස හැඳි දෙකක් එකතු කරනවා. තව මම 3-5 කුඩු මේස හැඳි භාගයක් දානවා. දැන් මේ ටික මික්ස් කරගමු. ඊළඟට අපි මේ ටික අඩු ගින්දරේ විනාඩි 3ක් විතර කුක් කරගන්න ඕනි. ඒ ටික කුක් වෙන අතරතුරේ මම මේකට සෝස් එකක් හදා ගන්නවා. බෝල් එකකට සෝයා සෝස් වලින් මේස හැඳි දෙකක් දානවා. මෙතනදී ඩාර්ක් සෝයා සෝස් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊළඟට මම ඔයිස්ටර් සෝස් වලින් මේස හැඳි භාගයක් දානවා. ඔයිස්ටර් සෝස් නම් අනිවාර්යෙන් නැහැ. ඒ උනාට එකතු කරගත්තාම ගොඩක් රසයි මේක. සීනි වලිනුත් තේ හැන්දක් එකතු කරනවා. අන්තිමට මම වතුර කප් 15ක් දානවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගමු. හරි, අපි එහෙනම් සෝස් එකත් හදාගෙන ඉවරයි. දැන් ආයෙත් විනාඩි 3කට පස්සේ මේක පොඩ්ඩක් මික්ස් කරගමු. ඊළඟට මම හදාගත්ත සෝස් එක මේකට දාගන්නවා. දැන් ආයෙත් පොඩ්ඩක් මේක මික්ස් කරගමු. ඊළඟට මධ්‍යම ගින්දරේ මේ ටික පොඩ්ඩක් ඝන ගතියට එනකල් විනාඩි 3ක් වගේ පිස ගන්න ඕනි. මේ වගේ ගානට මේක ආවහම මම තඹගත්ත නූඩල්ස් ටික එකතු කරනවා. දැන් හොඳට මේක මික්ස් කරගමු විනාඩි 2ක් වගේ. ඊළඟට මම මේකේ රස සහ පෙනුම වැඩි වෙන්න තලයට ස්වල්පයක් උඩින් දා ගන්නවා. ඒ වගේම පොඩියට කපාගත්ත ලුණු කොළ ටිකකුත් උඩින් දා ගන්නවා. ඔන්න අපි එහෙනම් මේ රසම රස නූඩල්ස් එක හදලා ඉවරයි. බලන්නකෝ මේකේ තියෙන රස පාට නේද? මේක නම් ඉතින් ඔයාලා නොවරදවාම try කරලා බලන්න. try කරලා විතරක් නම් මදි. රස ගැන කමෙන්ට් එකකින් කියන්න මටත් අමතක නොකර. මේ තියෙන්නේ මේක හදාගන්න ගිය